මෙහි දිස්වෙන ගැටලුව බලමු. තිරේ දිස්වෙන වෘත්තයේ පරිධිය 20යි πයි. එම වෘත්තයේ 221 බෙදීම 18යි π දිග ඡාපයක් ලකුණු කර ඇත. අපෙන් අහන්නේ එම ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය අංශක කීයක්ද කියලා. මේ තමයි ඒ ඡාපය. දිග 221 බෙදීම 18යි π වූ ඡාපය. අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය. ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය. අපි දන්නවා මෙම ඡාපයේ දිග පරිධියට දරන අනුපාතය. ඒ කියන්නේ 221 බෙදීම 18යි π බෙදීම පරිධියේ දිග 20යි π සමාන වෙනවා. කේන්ද්‍රයේ ආපාතිත කෝණය අපි ගනිමු θ කියලා. θ අංශක 360ට දරන අනුපාතයට. මෙහි θ හි අගය ලැබෙන්නේ අංශක වලින්. 360 අංශක වලින්නේ. ඒ නිසා θ ලැබෙන්නේ අංශක වලින්. දැන් අපි මේ සුළු කරමු. පහසුම ක්‍රමය තමයි මුලින්ම අපි අංශක 360න් දෙපසම ගුණ කරමු. අපි වම් පැත්ත අංශක 360න් ගුණ කළොත් අපට ලැබෙනවා 360 ගුණ කිරීම 221 ගුණ කිරීම π බෙදීම 18 ගුණ කිරීම 20 ගුණ කිරීම π සමාන වෙනවා θට. π බෙදීම π සමාන වෙනවා 1ට. 360 බෙදීම 20 කියන්නේ 36 බෙදීම 2 සමාන වෙනවා 18ට. 18 බෙදීම 18 සමානයි 1යි. ඒ අනුව මේ සුළු වෙනවා අංශක 221ට. එහෙමනම් θ සමානයි අංශක 221යි.